තමයි මේ ඉන්නේ. මං ඉතින් පැලට ආවම මගේ තනියට ඉන්න එක්කන තමා මේ කෑ ගහන සද්දෙට බලන්න ආවේ. දැන් අතේ මොකෙක් හරි සතෙක් කාලා තියෙන්නේ. දැන් නම් අඩුයි. ඉතින්ලා තියෙන අත මං මේ සතෙක් කාලා තියෙන්නේ. අහලා නම් තියෙනවා අන්නන්ට පොසන්ට වැඩි ඉසක් දැනෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ ඉතින්ලා තියෙන අත එන පට්ට අමාරුවෙන් ඉන්නේ. දැන් නම් බොහෝ දුරට අඩුයි. පැය භාගයක් විතර වගේ දැන් ඉදුණු කොටම වැස්සා. මොකද විශේෂ සතෙක් කාලා දෙන්නේ. එයා තමයි ඉතින් අලි එක්කවත් හාවෙක් එක්කවත් ආයි ඉතින් මාර විදියට මං ඉතින් මගේ තනියට ඉන්නේ යා තමයි ඉතින් බලමු සනීප කරගන්න. සුද්දා මොකෝ සුද්දා හලෝ මොකෝ අත අඩුවේද සුද්දා? එයාට ඉතින් දාන්න කරන්න තරම් බෙහෙතක් නැහැ. ඉතින් බලමු උදේ වෙද්දි අඩුවේ බොහෝ දුරට කියලා හිතනවා. ඒ ගමම පෙන්වන්නකෝ අඳේ එළිය බලන්නකෝ. සමහර එළියක් තියෙන්නේ. දැන් නම් බලාපොරොත්තු යනවා හැටි. මාර ලස්සනක් තියෙන්නේ. සමහර විට පොය නිසා පොය ළඟ නිසා වෙන්නේ නැති. දිහා බලන්න තියෙන්නේ මාර ලස්සන හඳ. එහෙනම් ඉතින් චූටි කුකුරට මම සනීපේ කියලා හිතනවා. එහෙනම් good night all.